ආයුබෝවන් හැමෝටම අද අපි කතා කරන්නේ 10 ශ්‍රේණියට 10 ශ්‍රේණිය ICT විෂයට අදාළව තියෙන 4 වෙනි පාඩම logic gate කියන පාඩම. ඒ කියන්නේ බූලීය තාර්කික ద్వාර සමග බූලීය බීජ ගණිතය කියන කොටස. මුලින්ම අපි පාඩමේ මාතෘකාව ලියමු. තාර්කික ద్వාර සමග බූලීය බීජ ගණිතය. බීජ තර්කය හරි. එතකොට අපිට මේ පාඩමට අදාළව කතා කරන්න තියෙන අනුමාත්‍රිකා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි තාර්කික ద్వාර හැඳින්වීම. දෙවෙනි එක තමයි මූලික තාර්කික ద్వාර. ඒ යටතේ අපිට ඉගෙන ගන්න තියෙනවා and o not කියන තාර්කික ద్వාර 4 ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා සංයුක්ත තාර්කික ద్వාර ගැන. ඒ යටතේ අපිට ඉගෙන ගන්න තියෙනවා and එකයි not එකයි එකතු වෙලා හැදෙන නෑන් ධාරය සහ O එකයි not එකයි එකතු වෙලා හැදෙන no කියන සංයුක්ත තාර්කික ద్వාරය. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා මේ පරිපත හදලා බූලීය බීජීය ප්‍රකාශන ලියන ඕනේ. අපි ඒවට පරිපත අඳින්න තමයි තියෙන්නේ. එතකොට මේ මාතෘකාව තමයි තාර්කික පරිපත නිර්මාණය. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා සංග්‍රහිත පරිපත කියන එක. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා තාර්කික පරිපතවල ප්‍රායෝගික යෙදීම. හරි, ඔන්න ඔය ටික තමයි අපිට මේ පාඩමේදී කතා කරන්න තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා මෙන්න මේ තාර්කික ద్వාර හැඳින්වීම කියන කොටසයි මෙන්න මේ මූලික තාර්කික ద్వාර තුන ගැන අපි සම්පූර්ණයෙන් කතා කරනවා. මේක ඔයාලා ලියා ගන්න පොතක හරි මොකක හරි ලියා ගන්න. මම මේක මකනවා බෝඩ් එකේ ඉඩ මදි නිසා. හරි, මුලින් අපිට තියෙන්නේ තාර්කික ద్వාර හැඳින්වීම කියන මාතෘකාව. එතකොට මොකද්ද මේ තාර්කික පරිපතයක් කියලා කියන්නේ? තාර්කික පරිපතයක් කියලා කියන්නේ
විද්‍යුත් සංඥාවක් භාවිතයෙන් තීරණය ගන්න විද්‍යුත් පරිපථයකට. ඒ කියන්නේ මේ පරිපථයට තේරෙන්නේ විද්‍යුත් සංඥා විතරයි. එතකොට එයාලා දෙන ප්‍රතිදානය තියෙන්නේ. ඒක දෙන්නෙත් අපිට විද්‍යුත් සංඥාවක් භාවිතයෙන්. එයාට තේරෙන විද්‍යුත් සංඥාවක් කියලා ගත්තොත් දිමය පද්ධතිය විතරයි තේරෙන්නේ. බිඳුව එක කියන සංඛ්‍යා දෙක විතරයි එයාට තේරෙන්නේ. ඒකෙන් එයා තීරණය අරගෙන ආයි ප්‍රතිදානය දෙන්නේ මෙන්න මේ විද්‍යුත් සංඥා දෙක භාවිතා කරලා. තේරුණාද? එතකොට අපි ගත්තොත් මෙහෙම උදාහරණයක්. ගෙදරක සිකියුරිටි සිස්ටම් එකක් තියෙනවා. එතකොට රෑ 10න් පස්සේ රාත්‍රී 10න් පස්සේ සහ 10න් පස්සේ සිකියුරිටි එලාම් සිස්ටම් එක විදියට සලකනවා. ඊට පස්සේ දොර අසලට සොරෙක් පැමිණීම කියන එකත් එක විදියට ගත්තොත් ඒ සිකියුරිටි සිස්ටම් එකෙන් අපිට එලාම් එක ලබා දෙනවා. දැන් ඔන්න ගෙදර ළඟ සොරෙක් ඇවිල්ලා තියෙන්නේ කියලා අපිට ඒක දැනගන්න පුළුවන්. ඒ වගේ විදියට තමයි මේ අපි භාවිතා කරන ජංගම දුරකථන පරිගණක මේ ඔක්කොම වැඩ කරගන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ තාර්කික පරිපථව නිර්මාණයක් ඇසුරෙන් තමයි. හරිද? ඔයාලා එතකොට කතා කරන්න තියෙනවා මේක කියවනේ මම මූලික තාර්කික ద్వාර ගැන කතා කරන්න තියෙනවා. සංයුක්ත තාර්කික ద్వාර ගැන කතා කරන්න තියෙනවා. අපි මේකෙදි කතා කරන්නේ මූලික තාර්කික ద్వාර ගැනනේ. එතකොට ඒකේ ඔයාලට කතා කරන්න තියෙනවා AND එක, OR එක, NOT කියන තාර්කික ద్వාර තුන. තාර්කික ద్వාර කියලා කියන්නේ මේ තාර්කික පරිපථ නිර්මාණය කරලා තියෙනෝනේ. අන්නේ නිර්මාණය කරලා තියෙන්නේ තාර්කික ద్వාර එකක් හෝ කිහිපයක් භාවිතා කරලා. හරිද? මුලින් අපි කතා කරමු AND කියන තාර්කික ద్వාරය ගැන. පළවෙනියට කතා කරන්න තියෙන්නේ AND කියන තාර්කික ద్వාරය ගැන. මේ මම කියවනේ තාර්කික පරිපථවලට අපි ලබා දෙන්නේ දිමේ සංඛ්‍යා කියලා දිමේ අනුසාරයෙන් මේව තීරණය ගන්නෙ. එතකොට අපි ආදාන විදියට ලබා දෙන්නේ බිඳුව සහ එක කියන ආදාන විතරයි. ඒ විතරක් නෙවෙයි ප්‍රතිදාන විදියට ලබා දෙන්නේ බිඳුව හෝ එක කියන ප්‍රතිදානය විතරයි. මේ AND එකෙන් වෙන්නේ උදාහරණයක් විදියට මෙහෙම ගන්නවා මම. වාහනයක ඔයාලා දන්නවා වාහනයක කෙනෙක් නැගලා ස්ට්‍රීට් බෙල්ට් එක දැම්මට නැති වුණාන් පස්සේ වාහනේ එලාම් එකක් දන්වන ඕනේ අපිට. අන්න ඒක භාවිතා කරන්නේ AND කියන තාර්කික ධාරය භාවිතා කරලා තාර්කික පරිපථයක් භාවිතේ. ඒ කියන්නේ මුලින්ම බලනවා ඒ ෂීට් එකට අදාළ සෙන්සර් එකක් තියෙනවා. ඒ සෙන්සර් එකට තමන්ගේ බර ලබා ගන්න. එතකොට දැනගන්නවා සිස්ටම් එක දැන් ෂීට් එකේ කෙනෙක් වාඩි වෙලා තමයි ඉන්නේ කියලා. එතකොට ඒක ලබා ගන්නවා. ඊට පස්සේ ෂීට් බෙල්ට් එක එයා දාලාද කියලා බලනවා. දාලා නැහැ. එහෙනම් අපිට ලයිට් එක පත්තු වෙනවා. ඒ සිස්ටම් එකේ පෙන්නනවා අපිට වාඩි වෙලා ඉන්න කෙනා සීට් බෙල්ට් එක දාලා නැහැ කියලා. එතකොට ආදාන දෙකම මොකක්ද ආදාන දෙක? ෂීට් එකේ කෙනෙක් ඉඳගෙන ඉන්න එකයි සීට් බෙල්ට් එක දාලා තියෙන එකයි ආදාන දෙකනේ. එතකොට ඒ දෙකම සත්‍ය නම් තමයි ඒක පෙන්වන්නේ නැත්තේ. අපිට ඒක දාලා තියෙනවා නම් කියන්නේ නැහැ නේ සීට් බෙල්ට් එක දාලා කියලා. දාලා නැති වුණාමනේ අපිට වාහනේ සිකියුරිටි සිස්ටම් එක පෙන්වන්නේ. එතකොට ඒක තමයි මේ AND කියන එකට ගන්න තියෙන්නේ. AND කියන තාර්කික ద్వාරය අඳින්න මෙන්න මේ විදියට. මෙහෙම ඉරි දෙකක් අරගෙන ওই විදියට ඇඳලා මෙහෙම ඉරක් ගන්නවා. මේක තමයි AND කියන තාර්කික ධාරය. මෙතනින් A විදියට ආදානය දුන්නොත් B විදියට ආදානය දුන්නොත් A
B විදියට තමයි ප්‍රකාශය අපි ලියන්න තියෙන්නේ. එතකොට මේකේ තර්කය මොකද්ද? මම ඊට පස්සේ මේකේ truth table එක සත්‍යතා වගු අඳින්න. සත්‍යතා වගු අපිට මේකට ආදාන දෙකක් අවම වශයෙන් දෙකක් දෙන්න ඕන. දෙකක් හෝ ඊට වඩා දෙන්න පුළුවන්. ආදාන දෙකක් දුන්නා නම් ආදාන අවස්ථා කීයක් එනවා? දෙකේ දෙකනේ. එහෙනම් ආදාන අවස්ථා 4ක් තියෙනවා. මම එහෙම truth table එක අඳිනවා. A B A dot B කියලා හරිද? එතකොට ආදාන ටික තමයි මෙහෙම. බිංදුවයි බිංදු දෙකයි. එකේව දෙකයි. බිංදුවයි එකයි බිංදුවයි එක. ඔය විදිහනේ රටා හතර ලියන්න පුළුවන්. බිංදු දෙකයි එකේ දෙකයි බිංදුවයි එකයි බිංදුවයි එකයි බිංදුවයි එකයි. ඒ විදිහට. එතකොට මේකේ වෙන්නේ ආදාන සියල්ලම සත්‍ය නම් අපි මේකේ සත්‍ය විදියට ගන්නවා එක. ඒ විදියට තමයි අපිට තියෙන්නේ. එක සත්‍ය විදියට අරගෙන බිංදුව අසත්‍ය විදියට ගන්නවා. එතකොට ආදාන සියල්ලම සත්‍ය නම් විතරයි ප්‍රතිදානය සත්‍ය වෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් බිංදුවයි 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 එකයි බිංදුව එකයි බිංදුවයි බිංදුවයි එකයි එකයි එක. ඒ කියන්නේ ඔයාලට මේ සත්‍යතාව වගුවෙන් බැලුවාන් පස්සේ පේනවා ආදාන සියල්ලම සත්‍ය වෙනවා. ඒ කියන්නේ මෙතනත් එක මෙතනත් එක. එහෙමනම් විතරයි ප්‍රතිදානය සත්‍ය වෙන්නේ. මේ විදිහට අපිට ලියන්න පුළුවන්. ආදාන සියල්ල සත්‍ය වේනම් ප්‍රතිදානයේද සත්‍ය වේ. සත්‍ය කියන එක වරහන් දාලා ලියගෙන එක කියලා. ප්‍රතිදානය සත්‍ය වේ. තේරුණා නේද? එතකොට දෙකම හරියන්න ඕන. එලාම එක වදින අර මං කිව්වේ කෙනෙක් 10න් පස්සේ වෙන්නත් ඕන. දොර ළඟ කෙනෙක් ඉන්නත් ඕනේ. එතකොට තමයි අපිට සිස්ටම් එක පෙන්වන්නේ ගෙදර ළඟ 10න් පස්සේ කෙනෙක් ඉන්නවා කියලා. දැන් හිතන්නකෝ මේ දැන් රෑ 10 වෙලා නැහැ. ගෙදර ළඟත් කවුරුවත් දොර ළඟත් කවුරුවත් නැහැ. එහෙනම් සිස්ටම් එක අපිට දන්වන්නේ නැහැ. ඔන්න රෑ 10 පහු වෙලා. රෑ 10 පහු වෙලා නැහැ. ගෙදර ළඟ කෙනෙක් ඉන්නවා. එහෙනම් ඒ පෙන්වන්නෙත් නැහැ. ඒ 10 පහු වෙලා නැහැ දෙකම වෙන්නේ නැහැ. ඊළඟට 10 පහු වෙලා. ඒක හරි. ඊළඟට ගෙදර ළඟ කෙනෙක් නැහැ. එහෙනම් අපිට පෙන්නල වැඩක් නැහැ. එහෙමුණ 10න් පස්සේ හැම තිස්සෙම එලාම් එක වදින්න ඕනනේ. රෑ 10 පහු වෙලා ගෙදරත් ඔන්න දොර ළඟ කෙනෙක් ඉන්නවා. එතකොට තමයි අපිට සිකියුරිටි සිස්ටම් එක කියන්නේ දැන් ගෙදර ළඟ කෙනෙක් දොර ළඟ කෙනෙක් ඉන්නවා කියලා අපිට දැනුම් දෙනවා. තේරුණාද ඒක? මේක තමයි ඇන්ඩ් වලට අදාළව තියෙන තර්කණය සහ ඒකට අදාළ truth table එක. අපිට මේකට ආදාන 3ක් දෙන්නත් පුළුවන්. දෙකට වඩා තමයි තියෙන්න ඕන. හරිද? ඊළඟට අපි කතා කරන්නේ ඕ කියන තාර්කික ධාරය. දෙවෙනි එක. ඕ කියන තාර්කික ධාරය. දැන් අපි ඇන්ඩ් එකට ඇන්දේ මෙන්න මේ පරිපතේනේ අපිට ඇන්ඩ් එකට අදාළව තියෙන්නේ. මේකේ තියෙන්නේ මෙන්න මේ පරිපතේ. ඔය විදියට. හරිද? මෙතන මේකෙත් එහෙම ආදාන දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දෙන්න පුළුවන්. A මේ B ලියන්නේ A O B. මේක තමයි O වල සලකුණ. මේක AND වල සලකුණ ඩොට් එක. හරිද?
එතකොට සත්‍යතා වගුව තමයි මේ විදියට අඳින්නේ. ඒකෙත් ආදාන අවස්ථා දෙකයිනේ තියෙන්නේ. ආදාන දෙකයිනේ තියෙන්නේ. ආදාන අවස්ථා හතරක් තියෙනවා දෙකේ දෙවෙනි බලයේ විදියට අරගෙන. A B අවසාන ප්‍රතිඵලය මොකද්ද? A O B. ඒකෙත් එනවා බිංදු 2යි 1 2යි. බිංදුවයි 1යි බිංදුවයි 1යි. ඊට පස්සේ ඔය විදියට අපි වගුව ගහ ගන්නවා. ඊට පස්සේ A O B කියලානේ තියෙන්නේ මෙතන. එතකොට මේක වෙන්නේ මෙහිම තර්කණයක්. ආදාන වලින් එකක් හෝ සත්‍ය වේ නම් ප්‍රතිදානය සත්‍ය වෙනවා. උදාහරණයක් විදියට මම ගන්නම් ආයිමත් වාහනයක තියෙන සිස්ටම් එක. එතකොට හිතන්න වාහනයක දොරවල් 4ක් තියෙනවා නම් ඒ හතරම වැහුණට පස්සේ අපිට ලාම් එකක් දන්වන්නේ. ඒ කියන්නේ ලයිට් එකක් පත්තු වෙන්නේ නැහැ. දොර හරියට හතරම වැහිලා තියෙනවා නම්. එක දොරක් හරියට වැහිලා නැහැ කියලා හිතන්නකෝ. එහෙනම් අපිට පෙන්නනව නේද? ඉස්සරහා ලයිට් එකක් පත්තු වෙනවා. එක දොරක් හරියට වැහිලා නැහැ. මොකක් හරි දොරක් වැහිලා නැහැ කියලා. අන්න ඒක තමයි ඒ වගේ තර්කන පරිපත වලට තමයි අපි ඕ කියන තාර්කික ධාරය තර්කන පරිපතේ භාවිතා කරන්නේ. තේරුණාද ඒක? එකක් හරි සත්‍ය වෙලා තියෙනවා. මේක ඇන්ඩ් එකෙන් භාවිතා කරලා දොරවල් 4 කියන සිද්ධියට ඇන්ඩ් එක භාවිතා කරලා හරියන්නේ නැහැ කියලා හිතනවනේ. එතකොට එක දොරක් ඇරිලා තියෙනවා ඒත් මේ වෙන්නේ නැහැ. එතකොට ඒක ආරක්ෂිත නැහැනේ. එක දොරක් හරි ඇරිලා තියෙනවා නම් ඕපන් වෙලා තියෙනවා නම් ප්‍රතිදානය අපිට පෙන්නනවා. එතකොට එකක් හරි සත්‍ය වෙනවා නම් තමයි අපිට සත්‍යතාව වගුව එක පෙන්නන්නේ. මේක අවුලන්නේ දෙකම වැහිලා තියෙන්නේ බිංදු. මේක එකක් ඇරිලා තියෙන. එහෙනම් අපිට පෙන්නන්න ඕනේ. මේකේ එක දොරක් ඇරිලා තියෙන. එහෙනම් එකක් පෙන්නන්න ඕනේ. මේකේ දොරවල් ඔක්කොම ඇරිලානේ තියෙන්නේ. ඔය විදියට පෙන්වන්න ඕන. එතකොට මේකේ තර්කණය මොකද්ද? ආදාන වලින් එකක් හෝ සත්‍ය වේනම් ආදාන සියල්ලෙන් එකක් හෝ සත්‍ය වේනම් අවම වශයෙන් එකක් හරි තියෙන්න ඕන සත්‍ය වෙලා. එකක් හෝ සත්‍ය වේනම් ප්‍රතිදානය සත්‍ය වේ. තේරුණා නේද ඒක? එතකොට මේක තමයි ඕ කියන තාර්කික ద్వාරයේ තියෙන්නේ. එතකොට පළවෙනි එක මූලික තාර්කික උදාහරණ යටතේ කතා කරන්නේ ඉතින් පළවෙනි එක n, දෙවෙනි එක o, ඊළඟ එක තමයි තුන්වෙනි එක තමයි not කියන තාර්කික ධාරය. තුන්වෙනි එක not කියන තාර්කික ධාරය. එතකොට මේකේ වගේම not එකේ සංකේතය තමයි මෙහෙම ඉරක් ඇඳලා මෙහෙම ත්‍රිකෝණයක් ඇඳලා බෝලයක් ඇඳලා ඔහොම. ඕක තමයි not එක කියන එක. මෙතනින් A කියන ආදානය දැම්මොත් ප්‍රතිදානය විදියට දෙන්නේ A බා කියන එක. හරිනේ. එතකොට දැන් මේකේ වෙනසක් තියෙනව නේද? මේකේ ආදාන දෙකක් දුන්නා වම වශයෙන්. මේකෙත් ආදාන දෙකක් දුන්නා. මේකේ තියෙන එක ආදානය. ඒ මෙහිම ආදානයක් දෙන්න බැරිද? බැ. මේකේ ආදාන not එකට තියෙන්නේ එකයි. එකට වැඩි වෙන්නෙත් නැහැ, එකට අඩු වෙනුත් බෑනේ. එතකොට not එකට තියෙන්නේ ආදාන එකක් පමණයි. දෙන්න ඒක කරන්නේ මොකක්ද දන්නවද? ඒ කියන්නේ ආදාන එකක් නම් දෙකේ එකනේ. දෙකේ එක එකයි. විදියන්නේ ගන්නෙ. දෙකේ එක දෙකයි. ආදාන අවස්ථා දෙකක් විදියට තමයි ගන්න. එතකොට මේකේ සත්‍යතා වගුව ඇන්දොත්
සත්‍යතාව වගුවෙන්දොත් මේ විදියට තමයි එන්නේ. ආදාන අවස්ථා දෙකයි තියෙන්නේ. මේක A විදියට අරගෙන මේක A බා විදියට ගත්තා. බිඳුව තියෙනවා, එක තියෙනවා. ඔය විදියට. හරිද? එතකොට මේකේ වෙන්නේ දෙන ආදානයේ ප්‍රතිවිරුද්ධය ලබා දෙනවා. මෙතන බිඳුව නම් ප්‍රතිවිරුද්ධය 1යි. මෙතන 1 නම් ඒක ප්‍රතිවිරුද්ධය බිඳුවයි. ඔය විදියට තමයි ආදානය ලබා දෙන්නේ. ආදානය දුන්නාන් පස්සේ ප්‍රතිදානය ලබා දෙන්නේ. උදාහරණයක් විදියට අපි ගමු. ෆ්‍රිජ් එකක දොර වැහිලා තියෙනකොට බිඳුවයි. ෆ්‍රිජ් එකේ දොර වැහිලා තියෙනකොට බිඳුව නම් ඒකේ ලයිට් එක පත්තු වෙනවද නැහැ. ෆ්‍රිජ් එකේ දොර වැහිලා තියෙන එක විදියට ගත්තොත් ඒක ඇතුලේ තියෙන විදුලි බල්බය දැල් වෙනවද? නැහැ. බිඳුව. ෆ්‍රිජ් එකේ දොර ඇරලා තියෙනව නම් බිඳුව විදියට අරගෙන එතකොට බල්බය දැල් වෙනව නේද? ඔව්. ඔහොම තමයි not කියන එක එන්නේ. කියන්නේ දෙන ආදානයේ ප්‍රතිවිරුද්ධය තමයි දෙන්නේ. තේරුණාද? මෙහෙම මල් කියන්නම් මෙතනේ. ලබා දෙන ආදානයේ ප්‍රතිවිරුද්ධය ලබා දෙන. ඔය විදියට තමයි මතක තියාගන්න ඕන. ලබා දෙන ආදානයේ ප්‍රතිවිරුද්ධය ප්‍රතිදානය ලෙස ලබා දෙයි. ඔන්න ඔක තමයි තියෙන්නේ. අපි කතා කරන්න ඕනුනේ මේ වීඩියෝ එකේ සරල මූලික තාර්කික ද්වාර ගැන. ඒකෙදි යටතේ කතා කරන්නේ and එක, o එක, not එක. හරිනේ. එතකොට තාර්කික පරිපථය එකක් කියන්නේ මම ආයෙ කෙටියෙන් මම කිව්ව ටික පැහැදිලි කරලා දෙන්නයි ඉක්මනට. තාර්කික පරිපථයක් කියලා කියන්නේ ඒ පරිපථයට තේරෙන්නේ දිමේ සංඛ්‍යාව විතරයි. එතකොට ඒ දිමේ සංඛ්‍යාව වලින් අපිට ප්‍රතිදානය ලැබලා දෙනවා. ඒ දිමේ සංඛ්‍යාව විදියටම තමයි. එතකොට තාර්කික පරිපථයක් හැදිලා තියෙන්නේ තාර්කික ద్వාර එකක් හෝ කිහිපයක් එකතු වීමෙන්. එතකොට අපිට මේක කතා කරන්න තියෙන්නේ මූලික තාර්කික ద్వාර ගැන. මූලික තාර්කික ద్వාර 3යි and එක, o එක, not එක. මේක තමයි and එකේ සංකේතය පරිපථය නිරූපණය කරන විදිය. මේකේ තර්කණය තමයි ආදාන සියල්ලම සත්‍ය වේ නම් ප්‍රතිදානය සත්‍ය වේ. නැත්තම් මොකක්ද? ප්‍රතිදාන සියල්ලම අසත්‍ය වෙනවා. දෙවැනි එක මේ and එකට අදාළව ආදාන අවම වශයෙන් දෙකක් තියෙන්න ඕනේ. දෙකට වඩා වැඩි වෙන්නත් පුළුවන්. O කියන එකේදී වෙන්නේ මේක තමයි O කියන එකේ සංකේතය පරිපථය නිරූපණය කරන්න පුළුවන් සංකේතය. මේක තමයි සත්‍යතා වගුව. ඒකේ වෙන්නේ මොකද්ද? ආදාන සියල්ලෙන් එකක් හරි සත්‍ය වේ නම් ප්‍රතිදානය සත්‍ය වෙනවා. දැන් මේක මම කතා කරේ අර ගෙදර 10න් පස්සේ මතක තියාගන්න 10න් පස්සේ වෙන්නත් ඕන දොර ළඟ කෙනෙක් ඉන්නත් ඕන. එතකොට තමයි එලා මේක වදින දෙකම සත්‍ය වෙන්න ඕනේ. මේක මම කතා කරේ මොකද? වාහනයක තියෙන පද්ධතියක දොර වල 4 ඇදලා තියෙනවා නම් ඒක අනුව පෙන්නනවා. not එක තමයි ලබා දෙන ආදානයේ ප්‍රතිවිරුද්ධය තමයි ලබා දෙන්නේ. ඒ කියන්නේ බිඳුව ආදානයේ විදියට ලබලා දෙනවා නම් ප්‍රතිදානය 1යි. එක ආදානය වුණොත් ප්‍රතිදානය බිඳුව. මේක තමයි නිරූපණය කරන සංකේතය not කියන එකේ මේ විදියට ඩෑෂ් එකක් දානවා. ලබා දෙන ආදානයේ ප්‍රතිවිරුද්ධය ලබා දෙනවා. මේ ටික තමයි not එකට අදාළ note එක. ඔයාලා මේක ලියා ගන්න. අපි මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තමයි හැදුවේ. මුලින්ම කිව්වා ඔයාලට උගන්වන්නේ තාර්කික ద్వාර කියන කොටස කියන්නේ මූලික තාර්කික ద్వාර කියන කොටසනේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊතුරු මාතෘකා ටික කතා කරමු. හැමෝටම සුබ දවසක්.